ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් නම් ගෙනල්ලා තියෙන content creators ලට ටිකක් දුක හිතෙන news එකක්. ඉතින් ඔන්න YouTube එකෙන්ම YouTube monetization නීති රීති සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. ඉතින් ඇයි මේ විදිහට නීති රීති වෙනස් කරේ? මොනවද මේ වෙනස් කරපු නීති රීති? මේ නීති රීති වෙනස් කරන්න හේතු මොනවද කියලා අපි වීඩියෝ එකේ ඉස්සරහට කතා කරනවා. ඉතින් ඔයා දැන්ටම YouTube channel එකක් කරන කෙනෙක් හෝ YouTube channel එකක් කරන්න ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් වීඩියෝ එක වෙනනම් බලන්න කිසිම තැනක skip කරන්න එපා. ඉතින් වීඩියෝ යන කලින් මතක් කරනවා පහළ තියෙන like button එක click කරලා දැම්මෝ දාන්න වීඩියෝ like එකක්. ඉතින් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා දැන්ටමත් දන්න ඇති YouTube channel එක පටන් අරගෙන ඒ channel එක monetize කරන්න නම් අපේ channel එකේ long videos දානවා නම් subscribers 1000කුයි watch time පැය 4000කුයි complete කරන්න ඕනි කියලා. එහෙමත් නැත්නම් අපේ channel එකේ short video දානවා නම් දවස් 90ක් ඇතුළත අපේ channel එකට views මිලියන 10ක් ගන්න ඕනි කියලා. හැබැයි 2027න් පස්සේ මේ නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවත් ඇති YouTube එක ලංකාවට ආපු දවස්වල එහෙම කිසිම නීතියක් තිබුණේ නැහැ කියලා. YouTube කරන ඕනම කෙනෙක්ට මුදල් උපයන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් අය වෘත්තීය මට්ටමින් කරනකොට YouTube එකෙන් කිව්වා නෑ හැමෝටම YouTube එකෙන් මුදල් උපයන්න දෙන්නේ නෑ. ඒකට අපි සුදුසු අය විතරයි ගන්න කියලා. ඉතින් එතනින් පස්සේ තමයි YouTube එක තීරණය කරේ channel එකකට monetize දෙනවා නම් ඒ channel එකේ long videos දානවා නම් subscribers 1000කුයි watch time පැය 4000කුයි හෝ short video දානවා නම් views මිලියන 10ක් complete කරන්න ඕනි කියලා. ඉතින් මෙන්න මේ නීතිය තමයි අවුරුදු 20කට පස්සේ YouTube එකෙන් වෙනස් කරලා තියෙන්නේ. ඉතින් ඔයා 2027 ජනවාරි 31න් පස්සේ channel එක monetize කරන්න ඉන්නවා නම් long videos වලට නම් watch time පැය 4000ක් වෙනුවට watch time පැය 8000ක් ඔයාගේ channel එකට ගන්න ඕනේ. ඉතින් short video වලට නම් views මිලියන 10ක් වෙනකොට views මිලියන 20ක් ඔයාගේ channel එකට ගන්න ඕනේ. හැබැයි ඔයා 2027 ජනවාරි 31කට කලින් channel එක monetize කරන්න ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. long videos වලට නම් watch time පැය 4000කට හෝ short video වලට නම් views මිලියන 10කට ඔයාගේ channel එක monetize කරගන්න පුළුවන්. හැබැයි ඔයා 2027 ජනවාරි 31න් පස්සේ නම් channel එක monetize කරන්නේ long videos වලට නම් watch time පැය 8000කට හෝ short videos වලට නම් views මිලියන 20කට තමයි monetize කරන්න වෙන්නේ. ඉතින් content creators ලට ටිකක් සතුටු හිතන news එක තමයි 2027න් පස්සේ මේ content creators ලට ගෙවන revenue එක ටිකක් වැඩි කරන්න YouTube එක තීරණය කරලා තියෙනවා. ඉතින් watch time ප්‍රමාණය වැඩි වුණාට ඔයා හරියට මහන්සි වුණොත් ඔයාට පුළුවන් කලින්ට වඩා මේ YouTube platform එක ඇතුලේ සාර්ථක වෙන්න. ඉතින් වීඩියෝ එක අතරමැද තව දෙයක් මතක් කරන්න ඕනේ. අපේ channel එකේ subscribers 1000ට තව subscribers ලා 170යි ඕනේ. ඉතින් ඔයා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඔයාලා දන්නවා අපි YouTube channel එකක් monetize කරාට පස්සේ අපිට මුදල් ලැබෙන්නේ අපේ වීඩියෝ බලන අයට YouTube ads පෙන්නලා කියලා. හැබැයි YouTube premium buy කරලා තියෙන අයට ad පෙන්නන්නේ නැහැ. එහෙනම් කොහොමද අපිට මුදල් ලැබෙන්නේ? ඉතින් ඒකට ඒ ප්‍රීමියම් එකේ YouTube එක ලැබෙන මුදලින් content හදන අයට කොටසක් දෙනවා. ඉතින් ඔන්න ඕක තමයි සරලවම සිද්ධ වෙන්නේ. ඉතින් තව දෙයක් තමයි AI content හදන අයට එන ප්‍රශ්නයක් තමයි දැන් අපිට මොකද වෙන්නේ කියන එක. ඉතින් AI content හදන අයට AI voice use කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි AI voice use කරන්න පුළුවන් වුණාට content එකේ අදහස තනිකරම ඔයාගේ වෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව ඔයා AI voice එක use කරලා script එකත් AI නම් monetize දෙන්නේ නැති එක විතරක් නෙමෙයි ඔයාගේ channel එක උනත් YouTube එකෙන් delete කරන්න පුළුවන්. ඉතින් දෙවෙනි එක තමයි ඔයා හදන AI වීඩියෝ වල ඇත්ත තොරතුරු තියෙන්න ඕනේ. ඉතින් සරල උදාහරණයක් විදිහට හිතන්න ඔයා හදන වීඩියෝ එකේ කියනවා පොල් පැලයක් හිටවලා වතුර දැම්මොත් ඒ පොල් පැලේ ලොකු වෙනවා කියලා. ඉතින් ඒක ඇත්ත තොරතුරක්. හැබැයි ඔයා පොල් පැලයක් හිටවලා භූමි තෙල් දාලා ඒ පැලේ ලොකු වෙනවා කියලා ඒ වගේ බොරු තොරතුරු ඔයාගේ වීඩියෝ එකේ තියෙනවා නම් මම කලින් කිව්වා වගේ monetize නැති වෙන එක විතරක් නෙවෙයි ඔයාගේ channel එක උනත් delete වෙන්න පුළුවන්. ඉතින් තුන්වෙනි එක තමයි ඔයා එකම ටෙම්ප්ලේට් එකට AI වීඩියෝ හදනවා නම් මම අර කලින් කිව්ව ටිකම ඔයාගේ channel එකට වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එකම ටෙම්ප්ලේට් එකට වීඩියෝ හදන්න නැතුව වෙනස් විදිහේ වීඩියෝ හදන්න. ඉතින් 2027 ඔයාට unlock වෙන තවත් YouTube feature එකක් තමයි YouTube shopping monetization කියන්නේ. ඉතින් මේ YouTube shopping monetization on කරගන්න ඔයාට ඕන වෙන්නේ subscribers 500කුයි watch time පැය 3000කුයි විතරයි. ඉතින් මොකද්ද මේ YouTube shopping monetization කියන්නේ? ඉතින් YouTube shopping monetization කියන්නේ YouTube එකේ තියෙන product එකක් ඔයාගේ YouTube channel එක හරහා sell කරොත් ඔයාට මාසේ අන්තිමට ඔයාගේ බැංකුවටම සල්ලි එනවා. හැබැයි දුක හිතෙන news එක තමයි ලංකාවට YouTube channel එකක් කරන කෙනෙක්ට මේ YouTube shopping monetization වලින් සාර්ථක වෙන්න බෑ. හැබැයි ඔයා පිටරට YouTube channel එකක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ YouTube shopping monetization හරහා සාර්ථක වෙන්න.
ඉතින් ඔයා විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ YouTube shopping monetization කියන්නේ අපි හදන වීඩියෝ එක බලන අයට YouTube ads පෙන්නලා මුදල් වෙන monetization එකට නෙමෙයි. මේ YouTube shopping monetization එකෙන් අපිට මුදල් එන්නේ YouTube එකේ තියෙන product එකක් අපේ YouTube channel එක හරහා sell කරොත් විතරයි. හරි ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් දෙනට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයා දැන්ටම YouTube channel එක පටන් ගත්ත කෙනෙක් හෝ පටන් ගන්න ඉන්න කෙනෙක් නම් 2027 ජනවාරි 30කට කලින් දැන්ටමත් තියෙන channel එක හෝ channel එක පටන් අරගෙන monetization on කරගන්න. මොකද මම හිතනවා ඒක ඔයාට ලේසි වෙයි කියලා. ඉතින් වීඩියෝ එක වටනවා කියලා හිතනවා නම් පහලින් තියෙන like button එක click කරලා දැම්මොත් දාන්න වීඩියෝ like එකක්. ඉතින් ඔයා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහිල්ලා නැහැ හැමෝටම ජය වේවා.